Привет! Добро пожаловать на мой канал. Меня зовут Tinu. ඉතින් ඔන්න අද පාඩමෙනුත් අපි ඉගෙන ගන්නවා මේ ගිජිය කියන ප්‍රශ්න වචනය යටතේ තවත් කොටසක්. ඉතින් අපි ගිජිය කියන ප්‍රශ්න වචනය දාලා අපිට පුළුවන් පුද්ගලයෙක්ගෙන් අහන්න මෙන්න මේ වගේ ප්‍රශ්න. ගිජියති ඔයා කොහෙද? එහෙම නැත්නම් ගිජියති සීචස් ඔයා දැන් කොහෙද? ගිජියති සීචස්. ගිජියති සීචස්. එහෙම නැත්නම් අපිට ඒක අතීත කාලෙන් අහන්නත් පුළුවන්. Где ты был вчера? Где ты был вчера? Где ты был vчера? ඔයා කොහෙද ඊයේ හිටියේ? එතකොට අපි එතන bill කියන වචනේ භාවිතා කළා. bill කියන වචනේ අපි භාවිතා කරනවා ඒක අපි පිරිමි කෙනෙක්ගෙන් නම් අහන්නේ. ගැහැණු කෙනෙක්ගෙන් අහනවා නම් ඒක බිලා කියලා වෙනස් වෙන්න ඕනේ. බිලා. ඒක අපි බහුවචන කියන්නේ පිරිසකගෙන් අහනවා නම් ඒ වචනේ Billy කියලා වෙනස් වෙන්න ඕනේ. Где ты был? Где ты была? Где вы были? ඒ වගේ ඔයාලට ගිජේ කියන ප්‍රශ්න වචනේ දාලා කොහෙද කියන එකදී ඔයාලට අහන්න පුළුවන් Где ты работаешь? ඔයා කොහෙද වැඩ කරන්නේ? Где ты работаешь? එහෙම නැත්නම් Где ты живешь? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? Где ты живешь? ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට මේ ගිජිය කියන වචනේ දාලා අහන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු මේ ගිජිය කියන ප්‍රශ්න වචනේ දාලා ස්ථානය ගැන අහුවට පස්සේ කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ කියලා. හරි. අපි ගමු ප්‍රශ්නයක්. Где ты работаешь? Где ты работаешь? ඔයා කොහෙද වැඩ කරන්නේ? Я работаю в школе. В школе. Я работаю в школе. මම වැඩ කරන්නේ පාසලේ. Я работаю в магазине. Я работаю в магазине. මම වැඩ කරන්නේ shop එකේ. Я работаю в офисе. В офисе. මම වැඩ කරන්නේ office එකේ. Я работаю в больнице. В больнице. Мама වැඩ කරන්නේ රෝහලේ. Я работаю в банке. В банке. Мама වැඩ කරන්නේ බැංකුවේ. Я работаю на фабрике. На фабрике. Мама වැඩ කරන්නේ ෆැක්ටරි එකේ. Я работаю на почте. На почте. Мама වැඩ කරන්නේ තැපැල් කාර්යාලයේ. Я работаю на стадионе. Я работаю на стадионе. මම වැඩ කරන්නේ ක්‍රීඩාංගණේ. На стадионе. ඉතින් ඔන්න අපි එතනදී ඔයාලට කියනකොට ඇහෙන්න ඇති в магазине, в банке, в офисе, в больнице. ඊට පස්සේ на почте, на стадионе, на фабрике. එතකොට අපි එතන මේ ස්ථාන නාමයත් එක්ක ව හරි නා හරි කියන වචන දෙකෙන් එකක් භාවිතා කරලා තියෙනවා සහ අපි නාම පදයෙන් ස්ථාන නාමය අගට යේ අකුර එකතු කරලා තියෙනවා. එතකොට අපි මේ ගිජේ කියන ප්‍රශ්න වචනේ භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම නාම පදයේ අවසානයට යේ අකුර එකතු කරගන්න ඕනේ සහ ව සහ නා කියන වචන දෙකෙන් එකක් එකතු වෙනවා. එතකොට මේ අපි ව කියන වචනය ස්ථාන නාමයක් එක්ක භාවිතා කරනකොට අපි ව එකතු කරනවා. අපි යම්කිසි ස්ථානයක් ඒක ඇතුළතක තියෙන දෙයක් නම් තමයි අපි ව එකතු කරන්නේ. නා කියන වචනය එකතු කරනවා. ඒක අර ඇරිලා තියෙන ඒරියා එකක සිද්ධ වෙන ක්‍රියාවක් ස්ථානයක් නම් තමයි අපි නා කියන වචනය එකතු කරගන්නේ. Где ты живешь? Где ты живешь? ඒකට අපි උත්තර දෙන්නේ ස්ථාන නාමයකින්. Я живу в России. Я живу в России. මම ජීවත් වෙන්නේ රුසියාවේ. Я живу в Москве. Я живу в Москве. මම ජීවත් වෙන්නේ මොස්කව් වල. Я живу в Питере. Я живу в Питере.
මම ජීවත් වෙන්නේ පීටර්ස්බර්ග් වල. Я живу в городе. Я живу в городе. මම ජීවත් වෙන්නේ නගරයේ. Я живу в деревне. В деревне. මම ජීවත් වෙන්නේ ගමේ. Я живу в Париже. В Париже. මම ජීවත් වෙන්නේ පැරිස් වල. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහමු. Где ты был вчера вечером? Где ты был вчера вечером? ඔයා ඊයේ හවස කොහෙද හිටියේ? Вчера вечером я был в магазине. ඊයේ හවස මම ෂොප් එකේ හිටියේ. Вчера вечером я был в магазине. Вчера вечером я был на стадионе. На стадионе. ඊයේ හවස මම ක්‍රීඩාංගණයේ හිටියේ. Вчера вечером я был на работе. На работе. ඊයේ හවස මම වැඩපොලේ හිටියේ. Вчера вечером я был в Москве. В Москве. ඊයේ හවස මම මොස්කෝව වල හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ස්ථාන දාම මේ ගිජ්ජේ කියන ප්‍රශ්නය යටතේ කෙනෙක් කොහෙද ඉන්නේ කොහෙද හිටියේ සහ වැඩ කරන්නේ වගේ අපි කොහෙද කියලා අපි ස්ථානයක් ගැන සම්බන්ධ කරලා ප්‍රශ්න කරනකොට ඔන්න ඔය විදිහ ඔයාලට භාවිතා කරන්න පුළුවන්. До свидания, увидимся.